Hello ළමා ඉතින් කොහමද ඔන්න අරගෙන ආවා අවුරුදු vlog එක අවුරුදු දවසේ මම ගත කරේ කොහොමද කියලා මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ vlog එක අරගෙන ආවේ. ඉතින් අපි අවුරුදු දවසේ උදේම ගියා පන්සල් හස්බල්ලා ගමේ. ඒ කියන්නේ එයාලගේ පන්සලේ තියෙන හැමදාම අලුත් අවුරුද්දට පූජාවක්. ඉතින් අපි මේ පූජාවට ගිහිල්ලා පන්සලේ වීඩියෝ ගත්තේ නෑ ළමයි. ඉතින් දුවගෙන ගෙදර ආවේ මෙන්න මේ ලිපගිනි මොලවන්න. ඉතින් මේ වීඩියෝ ක්ලිප් ටික අනිත් අතට තමයි ළමයි මම වීඩියෝ කරලා තියන්නේ. ඉතින් මේ තමයි අපි හදාගත්ත අපේ චූටි අවුරුදු කෑම මේසේ. ඉතින් මේ අවුරුද්ද ඔයාලට හොඳයිද? සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ වගේම හැමෝටම මේක බලන අනිත් යාළුවන්ටත්. ඉතින් මේ අවුරුද්ද මගේ හස්බන්ඩ් නැහැ ළඟ. ඉතින් එයා නැතුව සමරන පළවෙනි අවුරුද්ද තමයි අපි මේ. ඉතින් චූටි සිනේ බබයි මමයි. ඉතින් මෙහෙම තමයි අවුරුදු දවස ගෑවුනේ. ඉතින් එදා රෑ පැණි රහ කාලා ළමයි අපි බත් ඉව්වට ඒක බඩගින්න ගියේ නෑ මොකද තවත් බඩගිනි. ඉතින් මම තියන අපේ තර්කුචි කියලා හොටෙල් එකක් ඒකෙන් මෙන්න මේ රයිස් එක ගෙනත් කෑවා. මේක ගෙන්න ගන්නකොටත් අපි 11:00 විතර ඉතින් එහෙම තමයි එදා දවස් ගෙවුනේ. ඉතින් මේ ඊට පහුවෙනිදා ඉතින් මේ අපි ලෑස්ති වෙන්නේ නෑගම් යන්න. ඉතින් උදේම ලෑස්ති වෙලා නෑගම් යන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. මොනා කරන්නත් කලින් මම බුදු පහන තියෙනවා. ඒක අනිවාර්යයි. hello ළමයි. ඉතින් ඊ අවුරුදු අද තියෙන අපිට නෑගම් යන්න. ඉතින් තා චුට්ටක් දවල් වෙලා යනවා. දැනටමත් අවසරයි. ඉතින් ගිහිල්ලා ඊළඟ vlog එක මම මෙතනින් එහාට කරන ටික කන්ටිනියු කරගෙන යන්න. කොහොමද සමන් ගැන ගත්තේ නැද්ද? ඒකත් ගන්නකො වෙන මොකකට හරි දාලා. ඉතින් අපි දැන් මේ යන්නේ අයියලගේ ගෙදරක. ඉතින් අපි එහෙ ගිහිල්ලා අපි හවස ආයෙත් එන්න ඕනේ. මොකද අපි දවල් එයාලා දිහා ගියාට රෑ කෑම තියෙන්නේ අපේ ගෙදර. ඉතින් අපි එයාලා ගෙදර ගිහිල්ලා කෑමක් කාලා ඉතින් ඔක්කොම කලින් මම මෙහෙ එන්නත් කලින් සිනේ බබාගේ කෑම එක හදලා ගෙනල්ලා දැන් එයාට කවලා ඉවරයි. මොකද එයා චූටි බබා බඩගින්නනේ. ඒක නිසා එයාගේ බන්ටි පුරවල තමයි ඉතින් අපි කෑම කෑවේ. ඉතින් අයියලාගේ ගෙදර තියෙනවා මෙන්න මේ පඳුරු අස්සේ මාරම කූල් වතුර එන ටැප් එකක ළමයි. ඒකේ මාරම වතුර මාරම කූල්. කූල් නේද ඒකේ වතුර? එහෙන සනීපයි. මාත් බීරවල වෙන කූල්. ඉතින් අපි කන්නයි යන්නේ. මේ තමයි එහෙ දවල් කෑම එක. ඉතින් අවුරුදු කාලෙට මේ වගේ කෑම කාලා නිකන් ඒ දවස් වලටත් හිතෙනවා අනේ අවුරුදු කාලේ කෑම එක තිබ්බනම් මොකද කියලා. ඔයාලත් එහෙම හිතනවා නේද ළමයි? ඉතින් අපි එහෙ ඉඳලා ඇවිල්ලා අපේ ගෙදර වැඩ ටිකත් ඉවර කරලා මම සිනේ බබාගේ කෑම එක හදාගත්තා. එයාට අද දෙන්නේ අල තම්බලා බතල ඉස්සෝ පවුඩර් එකත් එකට මික්ස් කරලා යාළු මාළු එකෙන් තමයි ඉතින් මම ඒක ගෙන ගත්තේ. ඉතින් ඔහම තමයි අවුරුදු vlog එක ඉවර වෙන්නේ. ඔයාලගේ අවුරුද්දත් කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.